Hi guys, අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ingredients තුනකින් ලේසියෙන්ම කැරමල් පුඩින් එකක් කොහොමද හදාගන්නේ කියලා. අපිට ඒකට අවශ්‍ය වෙන්නේ බිත්තර, සීනි, fresh milk. හරි එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ. මුලින්ම අපි සීනි කැරමල් කරගන්න ඕනේ. මම මෙතනට සීනි මේසෑන්ඩි 4ක් දාගන්නවා. සීනි ටික මෙන්න මෙහෙම දුඹුරු පාට වීගෙන එනකොටම අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. සාමාන්‍ය ලාදුඹුරු පාටක් આવම ඇති ගොඩක් කරගන්න එපා. දැන් අපි මේකට වතුර සල්පයක් එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන මේක හොඳට ආයි කලවම් කරගන්න. පොඩ්ඩ වෙලාවක් තියාගෙන බාගන්න. ඔයාලගේ පුඩින් භාජනයට මේ මිශ්‍රණය එකතු කරගන්න. එකතු කරගෙන මේ විදිහට වටේට කරකව ගන්න. මෙන්න මේ විදිහට තියල් තියන්න ඕන ටික වෙලාව. එතකොට මේක සෙට් වෙනවා. මේ ටික වෙලාවකට පස්සේ ඒක හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් මේකට ඕන වෙන බිත්තර 6ක් කුඩු කරගත්ත සීනි මම කුඩු කරගත්ත ඉක්මනට දිය කරගන්න ලිපේ තියන්න නැති හින්දා. ඊට පස්සේ ලුණු ටිකක්. මේකට මම ගන්නවා කොත්මල එකේ නැවුම් කිරි මිලිලීටර් 360ක් කියන්නේ මේ පැකට් දෙකේ 180යි තියෙන එකක. ඉතින් මම දෙකක් ගන්නවා. මුලින්ම දැන් මේ විදිහට බිත්තර ටික අපි බෝල් එකකට කඩා ගන්න ඕනේ. මම මේවා චෙක් කරලා බලපු හින්දා මම සේරම එකට කඩා ගන්නවා. මම මේකට ගත්තේ ලොකු බිත්තර වලින් 6ක්. පොඩි බිත්තර ගන්නවා නම් 7ක් වගේ ගන්න. දැන් මම මේක හොඳට හැන්දකින් කලවම් කරගන්නවා. විස්ක් එකක් තියෙනවා නම් විස්ක් එකෙන් පොඩ්ඩක් කලවම් කරගන්න. දැන් මම මේකට වැනිලා චුට්ටකුත් දාගන්නවා. අත්‍යවශ්‍ය නැහැ වලගාව තියෙනවා නම් දාගන්න. පිළිගඳ අඩු වෙන්නේ නැහැ, චුට්ටක් රහ වැඩි වෙන්නේ නැහැ. තමයි මම මේ විදිහට වැනිලා ටික එකතු කරගන්නේ. ඔයාලට කැමති නම් එකතු කරගන්න. දැන් මම වෙනම වාජනයකට මේ විදිහට නැවුම් කිරි මිලිලීටර් 360 එකතු කරගන්නවා. මේ පැකට් එකේ දෙපැත්තම උල වගේ කොටසක් තියෙනවා. අපි ඒක උඩට කරලා මේ විදිහට කතරකින් කපා ගන්න ඕනි. කපලා මේ විදිහට අපි භාජනයට දාගන්න. දැන් මම මේකට කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 150ක් දාගන්නවා. රස අනුව ඔයාලා කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මම මෙතන පාවිච්චි කරන්නේ රතු සීනි. රතු සීනි කුඩු කරලා තමයි මම ගන්නෙ. එතකොට ටක් ගාලා දිය කරගන්න පුළුවන්. අපි දැන් මේකට දාගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු. දැන් අපි කිරි එකට බිත්තර එකතු කරගන්න ඕනේ. ආයෙත් පොඩ්ඩක් කලවම් කරගෙන බිත්තර ටික ටික එකතු කර කලවම් කරගන්න ඕනේ කිරි එකත් එක්ක. හොඳින් කලවම් කරගන්න. හරි අපි දැන් මේ පුඩින් මිශ්‍රණය පුඩින් භාජනයට පෙරා ගන්න තමයි හදන්නේ. මෙහෙම පෙරා ගන්නකින් වෙන්නේ ඒකේ තියෙන අර බිලි ගඳ එන කෑලි වගේ ටික අයින් වෙනවා. දැන් මම මේ විදිහට භාජනයට දාගන්නවා. මම ඊට පස්සේ දරලිපේ මම මේ විදිහට භාජනයක් තියලා රත් වෙන්න ස්ටීම් කරගන්න තමයි හදන්නේ. මම දැන් පුඩින් මිශ්‍රණය දාගත්ත බෝල් එක මේ විදිහට තියලා මේ පුඩින් මිශ්‍රණය තැම්බෙන්න මට හරියටම පැයක් ගියා. දරලිපේ ඉඳන් චුට්ටක් වෙලාව යනවා. ඒ වුණාට ලේසි. මේ පැය භාගයකට පස්සේ පේන විදිහ මෙන්න මේ විදිහට හොඳට පිපිලා තියෙනවා. තැම්බිලාද කියලා බලලා වෙලා අයින් කරගන්න ඕනේ. මේ පැයකට පස්සේ මම චුට්ටක් සෙට් වෙන්න තියලා තමයි ගත්තේ ෆ්‍රිජ් එකේ.
ඔයාලට බත් කාලා ඉවර වෙලා අමුද්‍රව්‍ය 3කින් ලේසියෙන්ම හදාගෙන කන්න පුළුවන් අතුරුපසක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. තවත් මේ වගේ වීඩියෝ බලාගන්න මගේ YouTube channel එක subscribe කරලා like එකකුත් දාගෙන තියාගන්න.